කුණාටුවක් ආරම්භ වෙන්නේ සාගර ජලය සෙල්සියස් අංශක 26.5ට වඩා උණුසුම් වීමෙන්. උණුසුම් වාතය ඉහළට ගිහින් සෙසිල් වන විට පෘථුවියේ කොරියෝලිස් බලය නිසා ඒක භ්‍රමණය වීමට පටන් ගන්නවා. මේ පද්ධතිය ප්‍රබල වී සුළං වේගය පැයට කිලෝමීටර් 63 ඉක්ම වූ විට එක නිවර්තන කුණාටුවක් වෙනවා. 119 ඉක්ම වූ විට සුලි කුණාටුවක් ලෙස හඳුන්වනවා. හැබැයි මේ කුණාටු කවදාවත් සමකය පහු කරගෙන යන්නේ නැහැ. ඒ වගේම සමකය දෙපසටම අංශක 5ක කොටසේ කවදාවත් කුණාටු ඇති වෙන්නේත් නැහැ. මාලදිවයින පිහිටලා තියෙන්නේ මේ කලාපයේ නිසා ඒ රට කිසි දවසක කුණාටුවකට ඍජුව මුහුණ දීලා නැහැ. ලංකාවත් පිහිටලා තියෙන්නේ උතුරු අක්ෂාංශ 5-10 අතර. මේ නිසා ලංකාවේ දකුණු කලාපයට කුණාටු ඇතුළුවීම ඉතාම විරල තත්ත්වයක්. සුලි කුණාටුවක් ඇතිවීම සඳහා ප්‍රධාන සාධකයක් වෙන්නේ පෘථුවියේ භ්‍රමණය හේතුවෙන් ඇතිවන කොරියෝලිස් බලයයි. මේ බලය නිසා දකුණු අර්ධගෝලයේ කුණාටු දක්ෂිණාවර්තවත් උතුරු අර්ධගෝලයේ කුණාටු වාමාවර්තවත් භ්‍රමණය වෙනවා. සමකය ආසන්නයේ අංශක 5ක තීරුව තුළදී කොරියෝලිස් බලය ශූන්‍යයට ආසන්න වෙනවා. මේ නිසා සුලි කුණාටුවක් ඇතිවීමට අවශ්‍ය වන භ්‍රමණය ඇති කිරීමට මේ බලය ප්‍රමාණවත් නැහැ. ඒ හේතුව නිසා තමයි අංශක 5ක තීරුවේ සුලි කුණාටු ඇති වෙන්නේ නැත්තේ. ඒ වගේම තමයි සමකයට උතුරෙන් හරි දකුණෙන් හරි ඇතිවෙන කුණාටුවක් මේ අංශක 5 කොටසට ඇතුළු වුණොත් කොරියෝලිස් බලය අඩු නිසා කුණාටුවේ බලය අඩු වෙලා කුණාටුව අවසන් වෙනවා. ශ්‍රී ලංකාව පිහිටලා තියෙන උතුරු අර්ධගෝලයේ සමකයට උතුරින් නිසා අපට බලපාන සියලුම සුලි කුණාටු ඇති වෙන්නේ බෙන්ගාල බොක්කේ වගේම ඒවා වාමාවර්තව තමයි භ්‍රමණය වෙන්නේ.